Welcome to my channel. ආයුබෝවන්. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා යෝග විද්‍යාවේ තියෙන ප්‍රාණායාම ගැන සහ අපි කොහොමද නිවැරදි විදිහට ප්‍රාණායාම කරන්නේ. ප්‍රාණායාම අභ්‍යාස පුහුණු වීමෙන් අපිට අත් කරගන්න පුළුවන් ප්‍රතිලාභයන් මොනවද? මේ කියන කාරණාවන් ගැන අද අපි මේ වීඩියෝ එක හරහා කතා කරනවා. ඔයාලා දන්නවද යෝගීහු විශ්වාස කරන දෙයක් තියෙනවා මේ විශ්වයේ සෑම තැනකම අද්භූත ශක්තිය තියෙනවා කියලා. එය හඳුන්වන්නේ විශ්ව ශක්තිය ප්‍රාණය කියලා. එතකොට මේ ප්‍රාණ ශක්තිය ජෛව ක්‍රියාකාරීත්වයට මූලික වෙනවා කියලා යෝග විද්‍යාවේ ඉගැන්වෙනවා. අපි රෝගී වෙන්නේ මහලු වෙන්නේ මේ ප්‍රාණ ශක්තිය දුර්වල වීම නිසා. අපි ශ්වසනය කරනකොට ප්‍රාණ ශක්තිය සිරුර ඇතුළට ඇදගෙන ගබඩා කිරීම මේ ප්‍රාණායාම හරහා සිදු වෙනවා. අපේ මේ ශ්වසනය වුණත් සිදු වෙන්නේ ක්‍රමවත් රටාවකට නෙමෙයි. ඉතින් මේ අක්‍රමවත් රටාව නිසා තමයි අපිට මේ සියලු ආකාරයේම රෝගාබාධවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි හරි විදිහට නිවැරදි විදිහට ප්‍රාණායාම කරනකොට ශ්වසනය විධිමත් රටාවකට සැකසීලා නිරෝගී සුවය අත්විඳින්න පුළුවන් වෙනවා අපිට. එතකොට මේ ශ්වසන මාර්ගයේ දිගේ සෙමීට වාතය ඇතුළට ඇදීගෙන යාමද සැලසීමෙන් කොඳුරට පෙළ ආශ්‍රිතව ඇති විවිධාකාර ශක්තිය පිබෙනවා. නිරෝගී සුවය ලැබෙනවා වගේම අපිට පුළුවන් අධිමානසික බල පවා ලබා ගන්න. අපි මේ ප්‍රාණායාම කරන එකේ තව විශේෂ දෙයක් තියෙනවා. ඔයාලා දන්නවද? අපි ජීවිත කාලයේම හුස්ම ගන්න සහ හෙළන වාර ගණන නියතයක් කියන. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට හුස්මක් ගෙන හෙලීමට යන කාලය වැඩි වීමෙන් හුස්ම හෙළන වාර ගණන අඩු වෙනවා. එතකොට මේ ප්‍රාණායාම වඩනකොට හුස්ම ගන්න වාර ගණන අඩු වෙන නිසා ආයුෂ දිගු වෙනවා. එතකොට මේ ශ්වසන රටාව දිනපතාම පැය දෙකෙන් දෙකට වෙනස් වෙනවා. ඒ කියන්නේ එක දිගට පැය දෙකක කාලයක් වම් නාස්පුඩුවෙන් හුස්ම වැටෙනකොට ඉන්පසුව ඒ අනිත් නාස්පුඩුවට මාරු වෙනවා. මේක ඉබේටම සිදුවෙන දෙයක් ඉතින්. මේ වම් නාස්පුඩුවෙන් ඉදුව මිනිස් මොළය ගත්තාම දකුණු අර්ධගෝලයට තමයි සම්බන්ධ වෙන්නේ. දකුණු නාස්පුඩුව වම් අර්ධගෝලයට තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මේ වම් නාස්පුඩුව ඇරී තියෙනකොට මොළයේ දකුණු අර්ධගෝලයේද අනෙක්ට වම් අර්ධගෝලයේද වැඩිපුර ක්‍රියාකාරී වෙනවා. එතකොට මේ මොළයේ වම් හා දකුණු අර්ධගෝලවල ක්‍රියාකාරීත්වය එකිනෙකට වෙනස්. අපි ගත්ත මිනිසා සමහරක් වෙලාවකට හැඟීම් බර වෙනවා. තවත් වෙලාවක ආචාරශීලී වෙනවා. සමහර විටක දක්ෂ වෙන්නේ, අදක්ෂ වෙන්නේ මේ අපේ නාස්පුඩුව අතර ශ්වසනයේ මාරු වීම නිසා. එතකොට මේ නාස්පුඩු තුළින් හුස්මගෙන ඒ දිගු වේලාවක් සිරුර පුරා රඳවාගෙන සිත බලගත ලෙස සමාධිගත වීමක් සිදු වෙනවා. මේ తত্ত্বය කේවල කුම්භක කියලා කියනවා. මේ කේවල කුම්භක තත්ත්වයට පැමිණෙනහම යෝගියාට අධිමානසික බල රාශියක් ලබා ගන්න පුළුවන්. ඒ මොකද ඒ අවස්ථාව තුළදී අධිමානසික බල සඳහා උපකාරී වන නිර්විකල්ප සමාධියට යෝගියා ලැබෙන නිසා. සාමාන්‍යයෙන් ආශ්වාසය ප්‍රාශ්වාසයේදී වාතය ගමන් කරන්නේ කෙටි දුරක්. ඒ නිසා පෙනහළ තුළ අපිරිසිදු වාතයේ කොටසක් රැඳීමක් සිදු වෙනවා. නමුත් ප්‍රාණායාම වඩනකොට ශ්වසන මාර්ගය තුළ වාතය දිගු දුරක් ගමන් කරනවා. ඒ නිසා දිගු දුරක් ආපහුත් ගමන් කරනවා. එතකොට පෙනහළු හොඳින් පිරිසිදු වීම සිදු වෙනවා. පෙනහළු පිරිසිදු වීම නිසා රුධිරය පිරිසිදු වෙනවා. රුධිරය පිරිසිදු වීම නිරෝගී සුවය ලැබීමට සුවපත් වූ මනසක් ලබා ගන්නට මහෝපකාරී වෙනවා. ඒ වගේම අපිට මානසික හැකියාව උපදවා ගන්නත් ගොඩක් උපකාරී වෙනවා. සමහර යෝගීන්ගේ
මතයක් තියෙනවා ප්‍රාශ්වාස සඳහා වැඩි කාලයක් ගත කරනකොට අධිමානසික බල උපදිනවා කියලා. ප්‍රාණයාම කරනදී ප්‍රාශ්වාස සඳහා ගත වන කාලය ක්‍රමක්‍රමයෙන් වැඩිවීමක් සිද්ධ වෙනවා. එතකොට අපි දැන් බලමු ප්‍රාණයාම කරනකොට කායික වශයෙන් අපට මොනවද ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභයන් කියලා. ශරීරගත රුධිරය පිරිසිදු වෙලා ශරීරයේ උරකුහරේ පරිමාව හා ශක්තිය වැඩි වෙනවා. ශ්වසන ආබාධ දුරු වෙලා ශරීරය පැහැපත් වෙනවා. එතකොට මේ ප්‍රාණයාම හරහා මානසික ප්‍රතිලාභයන්ද තියෙනවා. ඒ තමයි සිත තැම්පත් වෙලා අධිමානසික බල ලබා ගන්න පුළුවන් වෙනවා. හරි. අද අපි කතා කළේ ප්‍රාණයාම ගැන. ඉතාමත් සරලම විදිහටනේ. මම හිතනවා මේ වීඩියෝ එක හරහා ඔයාලට අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඔයාලගේ ජීවිතේ අලුත් කරගන්න පුළුවන් ලස්සන කරගෙන නිරෝගීමත් විදිහට ගත කරන්න යම් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. දිගටම මම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉදිරියට මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන යන්න බලාපොරොත්තු වෙන්න. අදට මම ඉන්නවා අමතක නොකර මාව subscribe කරන්න.